මට දැන් එතන අර හොඳටම දැනෙනවා ආර්යයන් වහන්සේ අර මම කියන ස්වභාවය එහෙම දකිනකොට එතන දිය වෙනවා ආත්මීය ආරෝපණ බලය අර එන දැනීගෙන එනකොට හැම එකකටම එහෙම එන්නෙම නෑ ආර්යයන් වහන්සේ බොහොම අඩුයි දැන් එනවා පොඩි ඔය ලොකුවට දැන් මේ දවස්වල අවුරුදු හින්දා ඉතින් එක එක ඔය රණ්ඩු හැම ඉතින් ඩිංග සද්දේ වැඩියෙන් ඇහෙනකොට ආරයන් වහන්සේ පොඩ්ඩක් දැනෙනවා ඒක. එතකොට ඇත්තටම බලන්න කියලා එළියට යනකොටම මේක මෙහෙම දෙයක් නේද මේ ශබ්ද වර්ණ එකතු වෙලා මෙතන මේ සිතුවිල්ලක් නේද කියනකොට ආරයන් වහන්සේ එතලින් ගැලවෙන ස්වභාවය දැනෙනවා ආරයන් වහන්සේ. තෙරුවන් සරණයි ආරයන් වහන්සේ මේ ඉතින් මට ඒ ටික ආරයන් වහන්සේට කියන්න ඕනි. නමුත් ඔතන තියෙන්නේ මයින්ඩ් එකක් නේ. මානසිකාරයක්. එතන ආරයන් වහන්සේ ඒක දැන් එහෙම දැනෙනකොට ඇතුළාන්තයෙන් දැනෙනවනේ දැන් මේක. දැනෙන්නේ කියන ඒවා නෙමෙයිනේ. ඔකේ ප්‍රශ්නේ. දැනෙන්නේ කියපු කියන ඒවා දැනෙන්නේ නැහැ. ඔය කියපු ඒවා නෙමෙයි දැනෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කියපු ඒවා දැනෙනවා කියලා හිතන එකක් තියෙනවා නම් ඒ දැනෙන එක කියපු රූපේ දාගෙන අර මාව හදාගත්තා වගේ ඒක තමයි එක කියලා හිතාගෙන ඉන්න එකක් තමයි එන්නේ. මයින්ඩ් එකෙන් ගන්නකොට එහෙම. තේරෙනවද මේ කියන කතාව? මොකක් හරි දැනෙන එකක් එනකොට දැන් අපි රසක් දැනනවා කියමු. අපි ගන්නවා අන්නාසි රස කියලා. එතකොට ඒක මයින්ඩ් එකෙන් ගන්න සිතුවිලින් ශබ්ද වර්ණ දාගත්ත ඒවානේ. නේ? අපි එතන ඉඳන් කන්නේ අන්නාසිනේ. එහෙමයි ආරයන් වහන්සේ. අපි එහෙම තමයි ජීවත් වෙන්නේ. එහෙම තමයි මම හැදෙන්නේ. ඒත් අන්නාසි කන කෙනෙක් ඉන්නවා. දැන් මේ ධර්මයේ වුණත් ඊට පස්සේ දැන් උතර දැනෙන එකක් එනවනේ. ඕක අපි මයින්ඩ් එකෙන් ගත්තොත් අර අන්නාසි හදාගත්තා වගේ ඊට පස්සේ තවත් චිත්ත රූපයක් හදාගන්නවා. ශබ්ද වර්ණ ටිකක් දාගෙන හදාගන්නවා මේක තමයි මේක කියලා. එහෙම මයින්ඩ් එකෙන් හදාගත්තොත් මේක තමයි මේක කියලා එහෙම හිතාගත්ත කෙනෙක් ඉන්නවා. ආහාරයන් වහන්සේ එතකොට ඒක දැන් මට කියනකොට ඉතින් මට දැන් කියන්න වෙන්නේ ආහාරයන් වහන්සේ වචන ටිකත් එක තමයි. ඒක හරියන්නේ නැහැ. ඔය කියන විදිහ හරියන්නේ නැහැ. ඉතින් ඔය වර්ණමාලක් කියන්නේ ඔහොම නෙමෙයිනේ කියන්නේ. අහගෙන ඉන්න තව ටිකක් අහගෙන ඉන්න තව ටිකක් කොහොමද කියන්නේ? දැනෙන අය කියන විදිහකුත් තියෙනවා. නොදැනෙන අය කියන විදිහකුත් තියෙනවා. දැනෙන එක හිතලා කියන අයත් කියන විදිහකුත් තියෙනවා. ඒ කියන්නේ දැනෙන එක හිතලා මම ඉන්නකන් එයා හිතනවනේ. ඒ ගලපන්න යනවා. එතකොට එයා මමයා ඉඳගෙන මම නැති එකක් දැනෙනවා නම් මමයා ඉඳගෙන එක දැනෙන්නේ කොහොමද? එහෙනම් මමයා ඉඳගෙන දැනෙන එක මමයා ඉන්න නිසා නැති කරගෙන කියනවා. මමයානේ කියන්නේ. මමයා ඉන්න තාක්කල් මමයා නැති එකක් කියන ප්‍රශ්න එනවා. මමයා ඉන්න තාක්කල් මමයා නැති වෙන අත්දැකීමක් කියන්න ගියාම මමයා ඉන්න නිසා ඒකේන රූපේ වෙනස් වෙනවා. තේරෙනවද? අතිශය සියුම්. දැන් බුදුන් වහන්සේ කිව්වේ කොහොමද? බුදුන් වහන්සේ පෙන්වන්නේ උපමානේ. එහෙමයි. බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ පහන නිවි ගියා, තෙලුත් ඉවරයි, තිරත් ඉවරයි. පහන නිවි ගියා, ගිය තැනක් කොයින්ද කියලා බුදුන් වහන්සේ කිව්වේ නැහැනේ විශ්වයත් එකතු වෙලා ඉන්නවා කියලා. ඒ වගේ කොහොමද ආත්මයක් තියෙන කතාව බුදුන් වහන්සේ කිව්වේ නැහැනේ. එතකොට බුදුන් වහන්සේ පෙන්වන්නේ මෙතන මේ ගින්න නැති වෙන දෙක අර කරන්ට් එක බෑලා ගියා. අපි කියන තරනේ නූතනේ නේ දැන් කරන්ට් එක තියෙනවනේ. බුදු සමයේ කරන්ට් එක තිබ්බා කියලා කොහෙවත් නැහැනේ. කරන්ට් එක බහැලා ගියා නේද? කරන්ට් එක බහැලා ගියාට පස්සේ ශූන්‍යයි නේ. කරන්ට් එක බහැලා ගියා. කරන්ට් එක නැති වුණා. හරිනේ දැන් මේ ඔය ලයිට් එක කරන්ට් දාලා තියෙනවනේ. කරන්ට් එක බහැලා ගියා ඉවරයි කතාව. මේක කරන්ට් එකක් කියලා පෙන්වන්නේ ආත්මීය ආරෝපණ බලය. ඒතකොට ඒක බහැලා ගියා ඉවරයි නේ. දැන් එතකොට ඔය කතාවනේ මේ කියන්නේ. දැන් එහෙමනම් මෙතනදී ආරවසේ පෙන්වන එක එක ආකාරයට අභ්‍යන්තරයේ ඔබට උද්දීපනයක් තියෙනවා නම් උජ්ජිතද කියන තැන බුදුන්වහන්සේ කජ්ජන් කියන කජ්ජනිය වගේ පෙන්නකොට උද්දීපනේ නැති තැන අන්න බුදුන්වහන්සේ ওই විදිහටම කිව්වා අර ගින්න නිවි ගියා වගේ කරන්ට් එක බහලා ගියා වගේ අභ්‍යන්තරයෙන් ඔබට මේ ආයතනවල හැම දැන් පේනවා ඇහෙනවා දැනෙනවා නේද සිතුවිලිත් වෙනවා හැබැයි ඒවේ උද්දීපනේ නැත්තම් එතන නිවන කියලා පෙන්නනවා. එහෙමයි ආරයන් වහන්සේ. ඉතින් ඇත්තටම පේන දේ තුල කිසි එහෙම වෙව්වක් නැහැ. මට ඒ ටික කියන්න තේරෙන්නේ නැහැ ආරයන් නෑ වහන්සේ. ඔබතුමියගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමියගේ හිතේ දැන් ඔබතුමිය ඔය සිතුවිලි විතක්ක තේරෙන කතා කරන විලාසය තුළ අන්න ඒ විතක්වල තියෙන මාන්‍ය ඒ විතක්වල තියෙන ඒ පුජ්‍යල සංඥාව ඔබතුමිය තාම අසු වෙලා නැහැ. එහෙමයි ආරයන් වහන්සේ. ඕක තමයි මේ යුගයේ තියෙන ගොඩක් අයගේ ප්‍රශ්නේ.
ඔක්කොම බාහිර තියෙනවා කියන්නේ යනවා. නමුත් තමන්ගේ පැත්තට ටෝච් එක ගහන්නේ නැහැ. එළියේ තියෙනවා කියන්නේ යනවා. දරුවා එහෙමයි. අහුවොත් කියන්නේ දරුවා ගැන මහත්තයා ගැන එක එක ඒවා ගැන. දැන් තමන් ගැන කවුද කියන්නේ? තමන්ගේ දන්නේ තමන්මනේ හදන්න තමන් ගැන හසින්මයි. තමන් දන්නේ නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි අවධානය යොමු කරේ හැමදාම එළියට. එතකොට මේ දැන් එතරම් එළිය දෙයක් වෙනකොට මේ සිතේ ස්වභාවය දැනෙනවා දැන් දැන් ඊයේ රාත් කතා කරානේ. පෙරේදා රාත් කතා කරානේ ආందోලනාත්මකේ ගොඩක් අය. එහෙමයි. ඒගොල්ලන්ගේ ස්වභාවය දැක්කේ නැහැ කියලා ඔබතුමී දැක්කනේ. එහෙමයි. ඔබතුමීටත් එල්ලෙඩේ තියෙනවා. ඒකයි. අනේ අරයන් හස එතකොට මේ ඇත්තටම ආරයන් වහන්සේ එතකොට දැන් එහෙම මේ දැන් ශබ්ද වර්ණ එකතු වෙලා සිතුවිල්ලක් හැදෙනවා කියන තැන නැතුව මම කොහොමද එතකොට එතන අහපව් බලන්න ඕනි ස්වභාවය මෙන්න මේක තමයි ගොඩක්ම වැදගත්. ශබ්ද වර්ණ එකතු වෙලා සිතුවිල්ලක් හදනවා කියන එක දැනුමක් විතරයි. ඕකත් ඇත්තක් නෙමෙයි. ආරයන් වහන්සේ එතකොට ආයතන වලින් ගන්න ඕකත් ඇත්තක් නෙමෙයි. ඔව් එකක්වත් ඇත්ත නෙමෙයි කියලා ඒක හරි ආරයන් එතකොට ඒක අපි මනස්කාරයේ භාවිතා කරනවා පමණයි. මයින්ඩ් එක යූස් කරනවා කියෝ ඕකයි. එතකොට මේ මයින්ඩ් එක ඇත්තක් නෙමෙයි. ඔය එක හිතන එකක්වත් ඇත්ත නෙමෙයිනේ. එතකොට මයින්ඩ් එක යූස් කරනවා කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් නේද? දැවිල්ල ගන්න ඕනි නිසා මිරිස් යූස් කරනවා. මොකද ගම් මිරිස් යූස් කරනවා දැවිල්ල දිවට ගන්න. දැවිල්ල දිවට ගන්න මොකද්ද යූස් කරන්නේ? මිරිස්ද, ගම් මිරිස්ද, කොච්චිද? ඕවා වැදගත් නෑනේ. වැදගත් වෙන්නේ මොකද්ද? දිවට දැවිල්ල දැනෙන්නේ නැත්තම් මොන කෙහිල්මලක්වත් වැදගත් නෑ. එතකොට මේක යූස් කරපු එක දැනගන්න යූස් කරපු එක නිකන් අර නිකන් අපි බෑග් එක පොට් ටික ගෙනියන්න ඉස්කෝලේ බෑග් එක යූස් කරනවා විතරයි. වැදගත් වෙන්නේ දරුවෝ ඉගෙන ගත්තේ මොකද්ද කියන එක. ඉතින් විසික් කළා දාන්න ඔය දැනුම. බුදුන් වහන්සේ කිව්වනේ පාර්වති වින්දාන කියලා. ඕක වැඩක් නැහැ. බෑග් එක කරේ තියාගෙන මම මෙන්න මෙච්චර පොත් ගිහින් තියෙනවා මේක තමයි බෑග් එක කියලා බෑග් එකට වැදගෙන ඉඳලා වැඩක් නැහැ. තමන්ගේ අභ්‍යන්තර පරිවර්තනේ නැත්තම් වැඩක් නැහැ. තමන්ගේ අභ්‍යන්තර පරිවර්තනේ තමන්ට දැනෙන්නේ සුඛය. ඔය සුඛය කියන්නේ සැප දුක නෙමෙයි. නිදහස් බව. සැහැල්ලු. සියල්ල නිදහස් වුණු. ඒ විමුක්ති සාරා කියුවේ ඔය සුඛය. දැන් කතා කරන කෙනාගේ භාෂා විලාසය තුළ ආතතියක් තියෙනවා. බර ගතියක් තියෙනවා. තද ගතියක් තියෙනවා. අපි කියන්නේ මොකද? ඈබල ගුණෝ. තෝ නිවන් දැක්කයි කියන්නේ. සද්දෙන්ද? වචනෙන්ද? තොට පිස්සුද? තෝ යකෝ රහතෙක් කිව්වේ කටින්ද? කෝ ප්‍රතිපදා? ඔබේ ස්වභාවයවත් ඔබට දැනෙන්නේ නැතුව මොන කෙහිල්මල් රහත්කමක්ද? බලනකොට කෝවිලුත් හදාය. බලනකොට මෙන්න පෙරේතයා වගේ සමහර වෙලාවෙ බීලා මලා. අර ධම්මහවතුරු. මොන රහතෙක්ද? බීලා මරනවද රහතන් වහන්සේ? ඈබල ගුණෝ කිව්වේ ඒකයි. මුන් පස්සේ යන ගොන් රජවරුත් ඉන්නවා. වහු පැටවුත් ඉන්නවා. උන්ට මේ ලෝකේ දහමක් තේරෙන්නේ නැහැ. මේක හිර වෙනවා. බුදුන් වහන්සේ කිව්වා මේක ලේසි නෑ කියලා. මහණෙනි නේද? අස්සලෝමක් 100ක් කඩකට පැලෙන්න විදිහට. එයත් විය හැකි මහණෙනි. මේ සුකරණයි. මේක තමයි ඇත්තම කතාව. උදෑසන හිමිදිරි පාන්දර තනාග දිය බිඳක යමෙක් දේ දුන්නත් දකීද ඊටම අදාළ කෝණයක් තියෙනවා මහණෙනි දැකිය යුතු. Tamanට ඕන කෝණෙන් බැලුවා කියලා නිවනක් හම්බෙන්නේ. තමන්ගේ මැට්ටක් තම්මැට්ටන් වගේ තමන්ගේ කෝණේ දාගෙන ලෝකෙ බැලුවා කියලා තමන්ට නිවන් දකින්න බෑ. අපි කිව්වා අපි වැඩක් කරනකොට අපි වැඩක් නැහැ. වැඩේ මොකද්ද වෙන්න ඕනේ කියලා බලලා වැඩේ කරන්න එච්චරයි ආරි භූමියේ තියෙන්නේ. මොකಾದ කලේ රූපේ මොකද්ද ඒ වැඩක් නැහැ. කරපු වැඩේ ගැලපෙනවද එතනට? එතනට ඒ වැඩේ ගැලපෙන්නේ නැත්තම් ඒක සුදුසු නැහැ. ඕනම තැනක නේද? කටයුත්තක් කරනකොට බලන්න එතන ඉන්නේ සාමාන්‍ය මුකුත් තේරෙන්නේ නැති අය වෙන්න පුළුවන්. පුංචි දරුවෝ වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඒ දරුවන්ට ඒ තේරෙන විදිහට එතන පොඩ්ඩක් කටයුතු ටික කරන්න එච්චර තමයි. ආරි භූමිය වෙනේව නැහැ. නීනාඩ ගන්නෑ. නාට්‍ය සංදර්ශන නැහැ. එච්චරයි. හරි සරලයි. ප්‍රශ්න නැහැ. දෘෂ්ටි නැහැ. වතුරයි. මොන කෝප්පෙටද දාන්නේ? ඒ තමයි ආරි භූමියේ ස්වභාවය. කාටවත් කරදරයක් නැහැ. මෙතන ධර්මතාවයක් තියෙනවා මහණෙනි.
ඒ ධර්මතාවය අවබෝධ කරනවා. ඒ එච්චරයි. අපි දන්නවා සාමාන්‍යයෙන් කේක් එකක් හදන්න පාන් පිටි දාන. ආප්පසෝඩා දාන. එක එක ඒවා දානවා නේ. දාලා හදනවා කේක් එක. ඔන්න කේක් එක හදපු ධර්මතාවය process එක අපි දකිනවා. මෙහෙම තමයි මේ කේක් එක හැදෙන්නේ. මෙන්න මේ ආත්මීය ආරෝපණ බලෙත් ওই කේක් එක වගේ හැදෙනවා. හැබැයි ඕක ඇත්තද? ඔය කොහෙවත් ඇත්ත නෙමෙයි.